බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัตถานาเวรมณีสิกขาปดังสมาธิยามิติสรเนนสัดถิงปัญจสีลังธัมมังสาธุกังสุรักขิตังคัตวาอัปปมาเดนสัมปาเดตับบัง හොඳයි නිශ්ශබ්ද වෙන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං තීති. හොඳයි මේ ස්ථානයට වැඩමවා වැඩහිඳ වදාරන පරම පූජනීය වූ පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණ ලාභී සත්පුරුෂ පින්නතුනි පින්නතියනි අපේ සත්පුරුෂ ආරක්ෂක අංශයේ පොලිසියේ නිලධාරී මහත්තුරුනි මහත්මියනි
සියලු දෙනාම එක්කහු වෙලා බලාගෙන ඉන්නේ සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට අපෙන් කෙරෙන්න ඕන කරන යුතුයකමක් ඥාති ධර්මතාවයක් ඉෂ්ට සිද්ධ කරන්න. පින්කමේ අරමුණ තමයි මේ පින්කම සාර්ථක කරගන්න අනුශාසනා කරපු විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය බේරුවල සිරි සෝබිත නායක මාහිම්පාණන් වහන්සේ බුලත්ගම සිරි සුභූති ගෞරවනීය අපේ හාමුදුරුවෝ ඒ වගේම පින් අනුමෝදන් කරනවා මොරටුව සොයිසාරාම මහා විහාරයේ නිර්මාතෘ පණ්ඩිත ශිරෝමණී අති පූජනීය බේරුවල සිරිනිවාසා විධාන නායක මාහිම්පාණන් වහන්සේට රාජකීය පණ්ඩිත පූජනීය දොඩම්පහළ සිරි සුගුණ හාමුදුරුවන්ට අපත් වී වදාළ අප ගුරු දේවෝත්තම ගෞරවනීය අනුනායක මාහිම්පාණන් වහන්සේට ඒ වගේම මිය පරලෝ යන්ට යෙදුණු නන්දසේන පලිහක්කාර මහතාට ඒ වගේම මගේ සත්පුරුෂ සහෝදරයාට මේ ව්‍යසනයෙන් මිය ගිය සියලු දෙනාට පින්පෙත් අනුමෝදන් කරනවා දායකත්වයේ දරනවා සොයිසපුර තිරසර හાર્ඩ්වෙයාර් අධිපති අජිත් පලියක්කාර මහතා ඇතුළු පවුලේ සියලු සමාජිකයන් සිසරපනාන්දු චන්දන හේවගේ ඇතුළු සියලුම දායක දායිකාවන් පින්නතුණු ඈත්තු සියලු දෙනාම එක්කහු වෙලා මේ විදිහේ පින්කමක් සිද්ධ කරගන්නේ මේ සියලු දෙනාම මේ හරි ඌමනාවෙන් මේ උතුම් වූ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට පුදුම උනන්දුවකින් තමයි මේ පැමිණලා ඉන්නේ. පින්නතුනි අද දවස ඇතුළත මම මේ සිද්ධ කරන තුන්වෙනි ධර්ම දේශනාව තව ධර්ම දේශනාවක් හොරණ තියෙනවා. එතකොට අද දවස ඇතුළත ධර්ම දේශනා පින්කම් 4යි. පින්නත් සියලු දෙනාටම ධර්ම දේශනාවට ප්‍රථමම පුංචි කාරණා ටිකක් මතක් කරන්න. ඔය බණ ඉවරනකම් ඒ ටික හොඳට මතක තියාගන්න ඕනේ. පළවෙනි කාරණය තමයි පින්නතුනේ ගොඩාක් ඔය තෙරපෙන්න ඉන්න එපා. මොකද අපේ හාමුදුරුවනේ හැමදාම 4 දිනකට වැඩියෙන් කලන්තේ දානවා. මම මේ උඩ ඉඳන් දකින්න එක කියන්නේ හැමදාම. මේ පැතිවල හොරකම් කරනවත් දන්නේ අනික බොහෝ පැතිවල ෆෝන් පර්ස් එහෙම පරිස්සම් කරගන්න ඕන සුටුස් ගාලා ෂොට් එක දෙනවා. ඔය නෑ ඉතින් මම හැමදාම දකින්න එක. හැමදාම බණ ඉවරුනහම මෙතන ඇනවුන්ස් කරනවා යතුරු කැරලි වැටලා ළමයි හොයා ගන්න බැරි වෙලා. ඔය එහෙනම් ඒවා ටික පරිස්සම් කරගන්න. ඊට පස්සේ ඔය වැඩිහිටියෝ ගැන වයසක උදවිය ගැන පොඩි ළමයි ගැන විශේෂයෙන් බලන්න. ඔය බාටසරප්පු ගැන අදහසක් තියෙනවා නම් ඒවා දැම්ම අයින් කරගන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි ඔය තව ඉතින් පන්සලේ මොනවා නැති වෙයිද දන්නේ නැහැ. මේ ඉතින් අධ්‍යාය මල් පඳුරක්වත් ඉතුරු වෙන්නේ නැහැ නේ හාමුදුරුවනේ. සමහර හාමුදුරුවෝ කියන ජීවිතේටවත් අය කත්නෝරු හාමුදුරුවෝ පන්සලකට ගෙන්නන්නේ නැහැ කියලා. ඇයි මුළු පන්සලම ඉවරයි. ඔය එළියේ තිබ්බ මාළු ටැංකි එළියේ තිබ්බ පොකුණු ඒ වගේ වැටිලා බැහැලා මාළු මැරිලා මල් පෝච්චි පෙරලලා ඔය ඒ හින්සා හරි බොහොම සංයමෙන් බොහොම පරිස්සමට කටයුතු කරන්න. පින්නතුනේ අපේ බෞද්ධයෝ හැටියට අපේ මූලික අරමුණ පරමාර්ථය තමයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීපු උන්වහන්සේ දේශනා කරන්නට යෙදුනේ තථාගත ධර්මයේ හරය නිවන් දකින්න එක. නිර්වාණය සාක්ෂාත් කරගන්න එක. මේ කාරණේදී කවුරුත් දන්නවා ආයේ මේ පින්නතුන් අමුතුවෙන් කියන්නේ මෙතන ඉන්න කවුරුවත් දැන් මේ දන්න කියන කාලෙක එහෙම කවද්ද නිවන් දකින්න ඕන කියලා හිතුනේ. එහෙම මෑතක જાතිවත් එහෙම එකක් හිදලා දිනනවා. පින්නතුනි ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු.
අපේ අරමුණ වෙන්න ඕනේ අපේ බලාපොරොත්තුව වෙන්න ඕනේ මේ කරන හැම පින්කමකම කෙලවර සංසාරේ දුක් දිනලා නිර්වාණය සාක්ෂාත් කරගන්න ගමනට මුල පුරන්න තමයි ඇත්තටම මිනිස්සු වෙලා උපදින්නේ. දැන් මේ පින්නතුන් හිතන්නේ අපි ඇත්තටම මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ ඇයි? මොනවා වගේ කරගන්නද? මේ අතපය හොඳට වැඩ කරන්නේ ඇයි? හොඳට කණ්ඩ කතා කරන්න පුළුවන්කම තියෙන්නේ ඇයි? පින්නතුනේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේදී මනුෂ්‍යාත් භාවයක් ලබන්නෙම පින්නතුනේ. අමෙව මේ බල්ලොන්ට බලල්ලොන්ට කිව්වට තේරෙනවද? මනුෂ්‍යාත් භාවයක් ලබන්නේ පාරමිතා සම්පූර්ණ කරගන්න පුළුවන් පහසුම ක්‍රමය මොකද්ද? මනුෂ්‍යාත් භාවයක් ලබන එක. අකුසල් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත් භාවය. ලැබපු ආත්ම භාවය නේර කියන්නේ පුඤ්ඤං ජේ පුරිසෝ කෛරා කෛරාතේ සම්පුනප්පුණ ධම්මි චන්දං කෛරාද සුඛෝ පුඤ්ඤස්ස උච්චය. කරපු පින් මතක් කර කර ඉන්න පුළුවන් මොන ආත්මෙද? අපි ඔය කියපු 3-4න් එකක්වත් කරනවද? බින්නදුනි මේ අවස්ථාව මේ ලාභය දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ අපි ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක්වත් නැද්ද? සැකයක්වත් තියාගන්න එපා පින්නදුනි. ඔය මිනිස්සු වෙලා නම් උපදින එකක් නැති වෙයි බොහෝ දුරට. හේතුව පින්නදුනි මේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබනවා කියන එකම අතිශය දුර්ලභ කාරණාවක්. බුදුවරු දේශනා කරන්නේ මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමේ. මොකද්ද පින්නතුනි අරුමේ? අරුමේ තමයි පින්නතුනි මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා නැවත මනුෂ්‍යාත් භාවයක් ලබන එක. නැවත මිනිස්සු වෙලා උපදින එකත් නෙමෙයි තියෙන අරුමේ. සෑම කෙනෙකුටම ඇවිදගෙන එන්න පුළුවන්. නායක හාමුදුරුවනේ මම ඔය දවස් 4ක් විතර ඇදියා රාජගිරියේ නිවාසයට ගියා පින්කමකට. මොකද්ද අර ආබාධිත උදවියන් වික්ටෝරියා එක තියෙන. මම බණ කියන තැනට පින්නතුනි ඇවිල්ලා හිටියේ 25ක් 30ක් විතර. රෝද පුටුවල එන්න පුළුවන් ප්‍රමාණය. බණ ඉවරලා මම ඒ වාට්ටු ගානේ ගියා. පුළුවන් නම් ගිහිල්ලා ළඟපාතනේ. වාට්ටු ගානේ යනකොට පින්නතුනේ විවිධ වයස් මට්ටම් වල විවිධ උදවිය ඉන්නවා. හමුදුරනේ බොහෝ වාට්ටු කීපයක් තියෙනවා. එයත් හැමදාම ඉන්නේ කොමඩ් එක උඩ. අර ඇඳ යට තමයි කොමඩ් එක තියෙන්නේ. ඒ මරණ කම්ම කොහොමද ඉන්න ඕනේ? ඒවයි පින්නතුන් හරි පිරිසුදුව නඩත්තු කරනවා. නමුත් පින්නතුනේ ඒක දැන එක ඉන්නවා කියන්නේ. සමහරු ඉන්නවා මරණකම්ම තහඩුවක් උඩ. සමහරු ඉන්නවා ජීවිතේටවත් ඇඟිලි වලින් අල්ලලා බත් කාලා නැහැ. මේ නිවාසයේ ඉන්න මිනිස්සු බහුතරය කවදාවත් මහ පොළවේ පය ගහලා නැහැ, පස් පාගලා නැහැ. කවදාවත් එයත්න්ට තෙරුවන් වැඩ ඉන්න භූමියකට එන්න හම්බෙන්නේ නැහැ. කවදාවත් එයත්න්ට අත් දෙකක් අහු කරලා වඳින්න බැරි පිරිස් ඉන්නවා. ඒ නිසා මතක තියාගන්න. දැන් මට කියන්න මේ පින්නතුන් දිහා බලලා මොනවාද අපිට තියෙන අඩුපාඩු? මොනවාද අපිට තියෙන ගැටලු? ඒ පින්නතුන් සමහරක් වෙලාවට පින්නතුනේ ඔය කීප පිරිසක් ඉන්නවා. ඒ තමන්ගේ හැඟීම කියාගන්න බෑ. බඩගිනි කියලා කියන්න බෑ. වේදනාව කියාගන්න බෑ. කවුරු හරි ඇවිල්ලා බත් ටික දිය කරලා අර හොද්ද වාගේ හදලා කටට දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? කණ්ඩ බොණ්ඩ විදිහක් නැහැ. දැන් මේ බණ අහන්න ඇවිල්ලා ඉන්න තරුණ මහත්තුරු අම්මලා තාත්තලා දුවලා පුතාලා සියලු දෙනාම කල්පනා කරන්න ඕන. මොකද්ද
අපිට තියෙන අඩුපාඩු. මෙච්චර හොඳට අතපය හතර තියාගෙන මේ ජීවිතේ මොකක් හරි ලැබපු මනුෂ්‍ය ආත්ම භාවයේ වෙනුවෙන් කරගත්ත දෙයක් මොනවා හරි තියෙනවද? හොඳට මතක තියාගන්න පින්නතුනි, මිනිස් වෙලා උපදින්නෙම සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං. එකදු අකුසලයක්වත් සිද්ධ නොකර ගන්නට පුළුවන් එක මාත්මේ මනුෂ්‍ය ආත්ම භාවය. මේ ගෝරතර සංසාරේ දුක් විඳිනවා කෙලවරක් නැහැ. උපදිනවා, ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා, මැරෙනවා, ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා, අප්‍රියන්නා එක් වෙනවා. කවද්ද පින්නතුනි මේක කෙලවරක් වෙන්නේ? කවද්දෝ ඉවරයක් වෙන්නේ? මිනිස්සු සංසාරේ කොහේ හරි උපදිනවා. ඒ උපදිනවහම අපිට හම්බෙනවා ඒක සත්ත්ව ලෝකෙ වෙන්න පුළුවන්, මනුස්ස ලෝකෙ වෙන්න පුළුවන්. අම්මා තාත්තා සහෝදරෝ ඥාතීන් හිතවතුන් අසල් වාසීන් හම්බෙනවා. මේ සංසාරේ අඩුම තරමේ පින්නතුනි පුරුදු වෙන්න ලැබ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල ඔය මැරිලා යන්න කලින් තරහවත් නැති කරලා මැරෙන්න. පුරුදු වෙන්න පින්නතුනි මැරිලා යන්න කලින් වෛරයවත් නැති කරලා මැරෙන්න. මේ නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මාර්ගය අහුරන එක ප්‍රබල කාරණයක් තමයි අර පංච නීවරණ ධර්ම වල උගන්වන්නේ ව්‍යාපාදේ. ওই ව්‍යාපාදේ නඩත්තු වෙන තරමක් පින්නතුණු නඩත්තු වෙන්නේ දේශයත් එක්ක. ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරපු ප්‍රධාන අකුසල මුල් අතර තියෙන ප්‍රමුඛ කාරණයක් තමයි ද්වේෂය. මැරෙන්න කලින් මේ දේශය නවත්තන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? ඔය නවත්තලා මැරෙන්න. පින්නතුණු දේශය නවත්තන්න නැතුව මැරුණහම මොකද වෙන්නේ? ඔය වැඩිපුරම වෛරක්කාරයෝ තරහකාරයෝ ඇති වෙන්නේ. මට කියන්න තරහකාරයෝ වෛරක්කාරයෝ උපදින්නේ අපිට ලං වෙලාද ඈත් වෙලාද? අපි ගාවමයි උපදින්නේ. ඔය දැන් මේ පහුගිය කාලෙම ඔය තැන් තැන්වල උනේ ඔය බෙලි කපන ව්‍යවහාරෙම ඔය මේ ඔය මද්‍රව්‍ය ජාවරංකාරෝ පාතාලේ උන්නේ නෙමෙයි. නේ අර අම්මා පුතාගේ බෙල්ල කැපුවා. අර හම්දුර අවුරුදු 5යි පොඩි එකයි බෙල්ල කැපුවා, අම්මා කැපුවේ. කපලා අම්මා බෙල්ල වල දාගත්තා. යටිනුවර සභාවේ විපක්ෂ නායක බිරිඳගේ බෙල්ල මිරිකුවා, ලොකු දුවගේ බෙල්ල මිරිකුවා, මනුස්සා බෙල්ල වල දාගත්තා. ගම්පොළ අවුරුදු 16 එකල යාළුවා හිටපු කොල්ලා බෙල්ල කැපුවා, කොල්ලා බෙල්ල වල දාගත්තා. මැදවච්චි අම්මට පොරවෙන් කෙඩුවා. එතකොට දැන් මම කීපයක් මේ හැම එකක්ම කරලා තියෙන්නේ කවුද? ඈතින් හිටු මිනිස්සුද ළඟින් හිටු මිනිස්සුද? අර කොළඹ කැම්පස් එකේ මතක තුරුංගතරක පිටියේ ගාව දැන් අවුරුදු 3ක් විතර ඇති. කෙල්ලගේ බෙල්ල කැපුවා කොල්ලා. කවුද මේ හැම කෙනෙක්ම මේ කරලා තියෙන්නේ? බොහොම ළඟින් හිටපු ඒවා. දැන් ඕවා පින්නතුනේ මේ එළියේ දේවල්. මං ඔය මේ අම්මලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? වැඩිපුරම කුණුහරුපෙන් බැනුම් අහලා තියෙන කාගෙන්ද? කවුද බැලලා තියෙන්නේ? අපිටම බයිනවා. පාර යන මිනිස්සු බයින්නේ. සනේබර කසාද ස්වාමියා නෙමෙයි. මොන බැනුම්ද තඩිය ගහලා ඇති ඕසට. ඔය මේ තාත්තලා වැඩිපුරම බැලලා තියෙන්නේ කාටද? මේ පැත්තල බොනවද නැහැ? නැතු ඇති. මොරටුව හොඳයි. බොන්නේ ඔය ජීවිතේ වැඩිපුරම අපි තාඩනයට පීඩනයට ලක් වෙන්න අපේ ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේලාට මේ අත්දැකීම ඇති. අපිට තට්ටුව දැම්ම නම් දැම්මේ කවුද? ළඟින් හිටපු මිනිස්සු. සංසාරේ මතක තියාගන්න. වෛරක්කාරයෝ පින්නතුනේ උපදින්නේ ලං වෙලා. වෛරක්කාරයොන්ට වෛරය පිරිමහන්න පුළුවන් කොහොමද? ලං වෙලා ඉපදුනහම දැන් කල්පනා කරන්න ඕනේ අපි ගාව ඉන්නේ වෛරක්කාරයෝද සත්පුරුෂයෝද කියලා. කවුද ඉන්නේ? මැරෙන්න කලින් මිනිස්සෙක් ජීවිතේ හැඩගස්ව ගන්න ඕන, පුරුදු වෙන්න ඕන, දැනගන්න ඕන. ඇසුරු කරන්න ඕන කවුද, ඇසුරු නොකරන්න ඕන කවුද කියන එක.
තරුණ මහත්තුරු මේවා හොඳට මතක තියාගන්න ඕන. ඔය කොල්ලෝ ඉන්නවනේ ආතක් බූතක් නැහැ හැම එකා එක්කම යනවනේ. අවසානයේ මොකද වෙන්නේ? ඒ ජීවිත විනාශ වෙනකන් ජීවිත නැති වෙනකන් මොකද කරන්නේ? සංසාරේ වෛරක්කාරයෝ ඉන්නවා පින්නතුනේ. ඔය සමහරු කියනව නේද ඔය කියනව නේද තොපි කනවා කියලා. කියන්නේ නැද්ද? තව සමහරු කියනවා ඔය කපනවා කියනවනේ. තව සමහරු කියනවා මොනවද කියන්නේ? ඔය කියනවනේ තොපි මරාගෙන මැරනවා කියලා. පින්නතුනේ කවදාවත් කියන්න එපා. කවදාවත් බුදුවරු දේශනා කරන්නේ නේ භාසතිවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් එක්කෝ තතෝරණං සුඛමං වේදි නැත්තං දුක්ඛමං වේදි නැත්නම් ඡායාවන පායිනි එක්කෝ චක්ඛං වහතෝ පදං සංසාරේ කරන කියන හැම දෙයකටම කවදා හරි විපාක විඳින්න සිද්ධ වෙනවා. කාට හරි ගිනි ගෙඩියක් දෙනවා නම් කාට හරි වැරද්දක් කරනවා නම් දෝෂයක් කරනවා නම් පින්නතුනි මතක තියාගන්න විඳවන්න වෙනවා අර ගුණාගේ පිටිපස්සේ එන කරත්ත රෝධ දෙක යම්සේද ගුණාට දුක් දෙන්නේ එලෙසටම පින්නතුනි අපිට මේ සංසාරේ දුක් විඳින්න වෙනවා. ඒ නිසා මේ අම්මලාට තාත්තලාට දූ දරුවන්ට ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයේ තුල ප්‍රගුණ කරන්න පුළුවන් බරපතල කුසල කර්මයක් තමයි මම යෝජනා කරන්නේ. පුළුවන් නම් ඔය මැරෙන්න කලින් තරහව නැති කරලා මැරෙන්න. මැරෙන්න කලින් වෛරය නැති කරලා මැරෙන්න. මම ඔය අද බලාගෙන දැන් ඔය ඇත්තෝගේ හාමුදුරුවනේ ගෙවල් වල ඉන්නකොට මේවා නැති වෙන්නේ නැහැ. බඳුනේ ඔය ඇත්තෝ ගෙවල් වල සමාජයේ ඉඳලානේ ඔය ඇත්තොන්ට වෛරක්කාරයෝ ඉන්නේ. අපිට වෛරක්කාරයෝ ඉන්නේ අපි මොනා කරලාද? අපිට තරහකාරයෝ ඉන්නේ අපි මොනා කරලාද? ඔය මම අදත් දැක්ක කවුරු හරි මොකක් හරි කියලා තියෙනවා. ඒවල තිබ්බා. මොකද්ද මේ මිනිස්සු පව්? හරියට මිනිස්සු සමාජ වෛරයත් එක්ක ඔට්ටු වෙනවා. මිනිස්සු සංසාරේ දිග්ගස්ස ගන්න බලන්න. ඒ උදවිය දන්නේ නැහැ. ඒ වෛරයේ ප්‍රතිඵලය අපි කාලි යක්කිනීගේ කතාව අහලා තියෙන්නේ. අපේ බෞද්ධ පොත්පත් වලින් ධම්මපදේ අර්ථ විවරණ වලින් අද කාලියක් වුණත් මේ ඉවරයක් නැතුව මේකේ මරා ගන්න. ඉවරයක් නැතුව මේකේ පලි ගන්න. මම යෝජනා කරනවා ඔය පලි ගන්න එක නවත්තන්න. ඔට්ටු තට්ටු වෙන එක නවත්තන්න. සංසාරේ බල්ලෝ බලල්ලු වෙලා මෙව විඳවන්න වෙන්නේ. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මන්නම් යෝජනා කරන්න හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපකින්වත් බයින්න එපා. පැහැදිලිද මං කියන එක? මම යෝජනා කරන්න හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. ඕන තරම් අර පිස්සු කලබල වුණාට දොස්තරලා කලබල වෙනවද? අර අහලා තියෙනව නේද අර අපිට බල්ලෝ කෑවට අපි බල්ලොන්ට හපන්නේ නැහැ කියලා. ඕක අපි අහලා තියෙන්නේ හාමුදුරුවනේ රසවාහිනියෙන්නේ. වේද හාමුදුරුවෝ ලෙව්වේ අර හාමුදුරුවන්ගේ සිවුරු හොරාට පන්සලේ හාමුදුරුවන්ගේ සිවුරු ටික හොරකම් කරනවා එක හොරේ. ඔය නැත්තම් බලයි මම මේ ත්‍රිවිල් වල ගහලා තියෙනවා කියවනවා කියලා. අපිට බල්ලෝ කෑවට අපි බල්ලොන්ට හපන්නේ නැහැ කියලා. මේ ත්‍රිවිල් වල ගහලා තියෙනව නෙමෙයි. බෙනදරි පන්සලේ හාමුදුරුවන්ගේ සිවුරු මම මේක මතක් වෙච්ච හින්දා කියන්නේ සිවුරු හොරකම් කරනවා. ගමේ කොල්ලෝ බලාගෙන ඉන්නවා. හාමුදුරුවන්ට කොච්චර හොඳ සිවුරු පූජා කරා. අර පරණ සිවුරක් තමයි පොරවන්නේ. කොල්ලෝ ටික එක්ක හවෙලා සිවුරක් පූජා කරලා බලාගෙන හිටියා රැකගෙන. බලනකොට අර හොරා හැමදාම ඇවිල්ලා හාමුදුරුවන්ට සත්තම දාලා සිවුරු හොරකම් කරගෙන යනවා. අල්ලගත්තා. ඇති හැටි තඩි ගහලා ඔය
අලුත වල දාපු මලමිනියක් ගොඩ දාලා බැඳා. මිනිහ ඇඟේ බැඳලා මුළු ගමේම රාවයක් ඇව්වා. මොකද්ද? මුළු ගමේම රාවයක් ඇව්වා. අදර අමු මලමිනියක් බැඳගත්ත යකෙක් ගමට එනවා, කිසි කෙනෙක් දොරවල් අරින්න එපා තට්ටු කරුවට කියලා. අනේ අර මිනිහා ගෙදර ගියා. අර දොර කිසි කෙනෙක් දොරවල් ඇරියේ නැහැ. අවසානයේ යන්න උනේ කොහාටද? පන්සලට. හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා කිව්වා අනේ අර හාමුදුරුව මලමිනිය ගලවලා විසික් කළා. උණු වතුරෙන් නාවල තෙල් ගගා හිටියා. ගමේ කොල්ලෝ එනකොට ගමේ කොල්ලෝ ඇවිල්ලා කියනවා හාමුදුරනේ මූ පල් හොරේ එලවන්න තියාගන්න එපා. හාමුදුරුව මොකද්ද කියන්නේ? ඊට පස්සේ තමයි අර බල්ලෝ අපිට කෑවට අපි බල්ලොන්ගේ කකුල හපන්න යන්නේ. පැහැදිලිද මං කියන එක? ඒ මිනිස්සු පාවිච්චි කරන්නේ පින්නතුනේ තම තමන් ගාව තියෙන ක්වොලිටි ටික. ඔයත් පාවිච්චි කරන්න ඕන මොකද්ද? ඔයත් පාවිච්චි කරන්න ඔයත් ගාව තියෙන ක්වොලිටි එක. අර අචාන්චා හාමුදුරුවන්ගේ ආරණ්‍ය සේනාසනේ පන්සලේ හාමුදුරුවරු භාවනා කරන්න යනකොට අල්ලපු ගමේ සංගීත සංදර්ශනයක් තියෙන හින්දා දැන් ඔය මේ පැත්තේ මියුසිකල් එකක් එහෙම ගියොත් එහෙම කී දෙනෙක් විතර කියලා ගන්නවද? ඔය මම ගෝංකා ඔය සංගීත සංදර්ශනයේ තිබ්බ හින්දා ඇවිල්ලා නායකහරුන්ට කියනවා හරි කරදරයි ඒක. ඒ ගෝසාව වැඩි. හමුදුරහන ගෝසාවේ ස්වභාවය මොකද්ද? ගෝසාවේ ස්වභාවය මොකද්ද? ගෝසාවනේ. පෞකාරයාගේ ස්වභාවය මොකද්ද? පෞකාරකම. එකම දේ තමයි කුලප්පු වෙන්න යන්න එපා. දැන් ඔය සද්ද නැතුව බණ අහන ඔය කාගේ හරි ෆෝන් එකකට හාමුදුරනේ කෝල් එකක් එන්න ඕන සද්දෙට. මේ සේරම බලනවා චච්චොක් ගාලා කොයි පැත්තද? අර ෆෝන් එකේ දැන් ඔය බුදියාගෙන ඉන්න පොඩි එකෙන් නැගිටලා බෙරිහන් දෙන්න ඕන. අර අම්මා දිහා කණ්ඩ වගේ බලනවානේ පොඩි එකා වඩාගෙන යනකම්. මේ කාගේවත් ෆෝන් එකකට කෝල් එකක් ආවේ නේ. කවුද කුලප්පු වෙන්නේ? මේ කොහෙවත් යනගෙන ෆෝන් වලට කෝල් එක නැත්නම් වෙන මොනවද දෙන්නේ? ජීවිත පුරුදු වෙන්න. ඕ මා කත පුරුදු මොනවාද? අනුන්ගේ දේවල් හොයන එක නවත්තන්න. ඔයත් ඇවිස්සුණු තරමක් ඇවිස්සුනේ අපේ වැරදි වලටද අනුන්ගේ වැරදි වලටද? ඔහොම නිකන් බණ අහන ගමන් හදවතට පොඩි තට්ටුවක් දාලා අහන්න බලන්න. අපි කැලැත්තුණු තරමක් කැලැත්තුනේ කවුරු කරපු වැරදි වලටද? ලැජ්ජ නැද්ද අනුන්ගේ වට විශ්ෙන්න? මොකටද පින්නතුනේ? ඔයත් ජීවිතේ සැක කෙරුවනම් සැක කෙරුවේ අපිවද අනුන්වද? කවදාවත් අපි අපිව සැක කරලා තියෙනවද? මොකටද අනුන් සැක කරන්නේ? අනුන් සැක කරලා කලබල වෙන්නේ කවුද? අනුන්ද අපිද? දුක් වෙන්නේ කනගාටු වෙන්නේ අඬන්නේ තොඩන්නේ කවුද? මතක තියාගන්න. අපෙන් කෙරෙන්න තියෙන දේ මිසක් අනුන්ගෙන් අනවශ්‍ය දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ඔය මේ වෙනකොට කුණුහරුප කීයක් විතර කියලා තියෙනවා? දෙක. මොන දෙකද කුණුහරුප පල්ල ඇති පගෝදි ගන්න. වැඩිපුරම කුණුහරුප කියලා තියෙන කාටද? ජීවිතේ එක දවසක්වත් අපි අපිට කුණුහරුපෙන් බැනගෙන තියෙනවද? මං කියන්නේ නිකමට එක දවසක්වත්. එහෙම තියනවා නම් බෙහෙත් ගන්න මට්ටමේ ඉන්නේ හොඳ. අපි අපිට කුණුහරුපෙන් බැන ගන්නවා නෝ. එවලෙඩ අපි කුණුහරුපෙන් බනින්නේ අනුන්ටනේ. පව් පිරෙන්නේ කාටද? අනුන්ටද අපිටද? පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මං කියන එක? මොකටද බින්නතුනේ ඔය එක එකට කුණුහරුපෙන් බැනලා අපි පව් පුරවගන්නේ? මොකද්ද තියෙන ප්‍රතිඵලය?
ඇත්ත පොල් ගහලා තියෙනවද නැහැ? පොල් ඔය මාළු පිනුම් යන්නේ නෙමෙයි මං කියන්නේ අර ගහනව නේද එහෙන ගහපන් ඇඹරියන් කුඩුයන් කියලා. මං සාහෙන්ද දැකලා තියෙනවා පොල් ගහනවා. අර දැකලා තියෙනවද මිරිස් සම්බරනවා. ඔය සම්බෝල වලට හරියන්නේ නෙමෙයි අර මොනාටද? ඔය කියනවනේ හැමදෙන ගොළුවයන් කියලා. කොරවයන් කියලා අඹරනවා. ජීවිතේ කවදාවත් කිසි කෙනෙකුට දෙස් දෙවල් දෙන්න එපා. ඒ මනුස්සයාගේ වැරද්දක් ඇති අඩුපාඩුවක් ඇති වංචාවක් කරලා ඇති හොරයක් කරලා ඇති. ඒ අඩුපාඩුකම් තියෙන එක වැරද්දක් කරපු එක වංචාව කරපු එක ඒක ඒ මනුස්සයාගේ ක්වොලිටිය නේ. ඒක ඒ මනුස්සයාගේ තියෙන ක්වොලිටි එකේ අඩු වැඩිකම. හොඳට මතක තියාගන්න. මිනිස්සු දෙන්නේ පින්නතුනේ මිනිස්සු ගාව තියෙනවා. සත්පුරුෂකම තියෙන මනුස්සයා සත්පුරුෂකම දෙනවා. හොඳ ගති ගුණ තියෙන මනුස්සයා හොඳ ගති ගුණ දෙනවා. අසත්පුරුෂකම කතකම තියෙන මිනිස්සු කතකම අසත්පුරුෂකම දෙනවා. ඔයත් මොකටද ඒකට කලබල වෙන්නේ? කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය ඔක නිකන් නිස්කාරණේ නාස්ති කරගන්න එපා. මේ සංසාරේ කවදානම් පින්නතුනේ අපි ආයේ මිනිස්සු වෙලා උපදින්නද? මේ ඝෝරතර සංසාරේ කල්ප ගානක් දුක් විඳින්න වෙයි. පින්නතුනේ එක වචනකින්වත් සංසාරේ දිග්ගස්ස ගන්න එපා. එක වචනකින්වත් ආත්මය කිලිටි කරගන්න එපා. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඒ ඔය ප්‍රබලම හේතුව කාරණය තමයි අපි මිනිස්සු වෙලා ඉපදුනාට මොකද මේක පින්නතුනි දැන් අර මෙන්න මෙතනින් ජරාවටපත් වෙන්නේ මෙතනින් ව්‍යාධියටපත් වෙන්නේ කියලා එහෙම ඉර ගහලා තනක් ජීවිතේ දෙනලා තියනවද කවදාව? කිසි කෙනෙකුට හිතෙන්නේ නැහනේ එහෙම වයසට යනවා කියලා. කිසි කෙනෙකුට හිතෙන්නේ නැහනේ ජරාවටපත් වෙනවා කියලා. පින්නතුනි මේ නොදැනුවත් මේ සිද්ධ වෙන දේවල් ඊට පස්සේ බැරි වෙලාවත් ඔය මිනිස්සු මැරෙන දවස මිනිස්සු දන්නවනම් මොකක් වගේ වෙයිද? මැරෙන දවස දන්නවනම් ඔය මේ බෙදල කුණුහරුප එහෙම කියන මිනිස්සු ඉන්නවද නැහැ? මොරටු හොඳයි බොන්නේ නැහැ කුණුහරුප කියන්නේ මොකවත් නැහැ. ඔය IRC කාරෝ ඉන්නවද මෙහෙ නැහැ? එකත් හොඳයි මොකවත් නැහැ මේ. ඔය මං ඒ කියන්නේ ඔය ඉන්නව නේද ඔය අනේක පෙලාගෙන ඉන්නවනේ. අනේකට දුස්පරොස් කියාගෙන ඉන්නවනේ. මෙහෙන්නොද බස්සලින් රුපියල් 50 එකක් කරන්නේ. කෙල්ලරිද්ද නැහැ යනකොට ගල් බයින්වත් කාර් එකට ඉඳලා. ඔය මට අය මොරටු බණවලට කෙනෙකුත් නම් මම ඔය කියලා තමයි යන්නේ. මේ විවිධ මට්ටමේ හිටියත් රස්සාවෙන් තනතුරෙන් තත්වයෙන් පවුලෙන් සල්ලිකාරකමෙන් බලයෙන් ගණන්කාරකමෙන් මාන්නක්කාරකමෙන් මේ මොන මට්ටමෙන් අනේක පෙලන්න හැදුවත් අනේක ලැජ්ජාවට පත් කරලා අපහසුතාවයට පත් කරන්න හැදුවත් කිසි කෙනෙකුට අභියෝග කරන්න බැරි කාරණා දෙකක් තියෙනවා. මිහි පිට දකින්න පුළුවන් ජරාවයි ව්‍යාධියයි. ඔය ජරාවටයි ව්‍යාධියටයි ඔය හැම කෙරුමෙක්ම පත් වෙනවනේ. ඔය දෙක ලං වෙලා හාමුදුරුවනේ මැරෙනවා කියලා දැනගත්තාම අර මතකද 2015න් පස්සේ අර මෛත්‍රීපාල මහත්තයා පාකිස්තානෙන් කඹයක් ඕඩර් කරානේ හාමුදුරුවනේ එල්ලුම්ගහට. පහුවදා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොන්ෆරන්ස් එකක් තියලා මොකද්ද කිව්වේ? වාට්ටු හොදන්න උනා කිව්වා. ඇයි ඒ? සේරටම අර ලූස් මෝෂන් මේ
බඩේලිය ගියා. කවුද මැරෙන්න බය නැත්තේ? ඔය මොන කෙරුමත් මරණයට බයයි පින්නතුනේ. කවුද ජරාවට බය නැත්තේ? කවුද ව්‍යාධියට බය නැත්තේ? ජීවිතේ පුරුදු වෙන්න අපි ජරාවට පත් වෙන මිනිස්සු කියලා දැනගෙන ජීවත් වෙන්න. අපි ව්‍යාධියට පත් වෙන මිනිස්සු කියලා දැනගෙන ජීවත් වෙන්න. ඔය අවුරුදු 28ක විතර තරුණයෙකුට පිරිත් කියන්න හම්බුණා. අර ගුද මාර්ගේ පිළිකාවක් හරි මොකක් හරි. අර බඩට බටයක් දාලා හාමුදුරනේ පැකට් එකක් කෙල්ලලා මල පායන්න හදන්න. ඕක අවුරුදු 28යි කොල්ලට. ඕක තමයි දාලා තිබ්බේ. මට කියනවා හාමුදුරනේ කවදාවත් හිතුවේ නෑලු මල පහ පැකට් එක බඩේ එල්ලගෙන බත් කණ්ඩ වේ එතන පිගාන්න තියාගෙන කියලා. කෝ ගණන්කාරකම. කොනම්බුව කෝ සල්ලි කෝ මාන්නක්කාරකම. කෝ කටේ තිබ්බ සද්දේ. මේ ජරාවට ව්‍යාධියට සියල්ල නැති වෙනවා. අද දැන් ඔය ඇත්තෝ පන්සල් එනකොට අඳින්න ඇඳුම අරගෙන බැලුවේ නැද්ද මේක අඳිනවද නැද්ද කියලා දෙපාරක් බැලුවේ නැද්ද? ෂර්ට් එක උස්සලා බැලුවේ නැද්ද ඉර හිටලා මැදලා තියෙනවද කියලා? ඇඳුමක් ගත්තාම මේකට හරියන සෙරෙප්පු දෙක. මේ ජීවිතේ එහෙම ඉන්න අපි ඔය පින්නතුන් කැමතිද ඔය ඉඳගෙන ඉන්න තැන්වල කෙල ගහන්න කැමතිද? ඒක හරි අප්පිරියයි. ඒක හරි පිළිකුල්. අර දවසක් එන්නේ නැද්ද නේ අර නිදාගෙන ඉන්න ඇඳ ගාව බකට් එකක් තියාගෙන ඕකට කෙල ගහ ගහ ඉන්න වෙන්නේ නැද්ද? මේක කාටද වෙන්නේ නැත්තේ? මේකට වයසක් තියෙනවද? මේකට සල්ලි බලපානවද? මේ පින්නතුනේ මේ හෙට මට වෙන්න තියෙන දේ. මේ අම්මලා තාත්තලා දැන් පැය ගාණක් මෙතන ඉඳගෙන ඉන්නවා. නැගිටලා ගිහිල්ලා මහන්සි කියලා හිතුනොත් කාට ටිකක් බොන්න පුළුවන් නේ. ග්‍රීන් ටී එකක් බොන්න පුළුවන්. වතුර ටිකක් හරි බොන්න පුළුවන් නේ. ජීවිතේ දවසක් එන්නේ නැද්ද පින්නතුනේ? අපේ හාමුදුරුවෝ මේවා දැකලා ඇති ඕන තරම්. මේ කාටද පුළුවන් අර තේ ඇල්ලතර වගේ නිමල බොන්න? අපි හරි කැමතිනේ රස්නේ පිටින් හකුරු කෑල්ලක් එක්ක හරි ඔයිඟුරු කෑල්ලක් තලලා දාලා ප්ලේන් ටිකක් බොන්න. දැකලා තියෙනවා හාමුදුරුවනේ ඕන තරම් අර බට ගහලා ඉන්න මිනිස්සු. තේ ටික හදලා හාමුදුරුවන්ට සිරින්ජරේ බටේට දාලා තල්ලු කරන්නේ. මෙහෙම වෙන්න තියෙන අපි බත් ටිකක් හබලා කා ගන්න බැරි වෙන දවසක් එනවා. ඒක අදද හෙටද කියන එක නෙමෙයි අනිද්දද තව අවුරුදු 50කින්ද කියන එක නෙමෙයි. එහෙම වෙන ජීවිත. මේ අටකටු ගොඩක් මස් ගොඩකින් වට කරගත්ත මේ කරජකයේ මේ මාංශකයක් නඩත්තු කරන්න. මේ ආයුෂයේ බොහොම සීමිත කාලයක් තියෙන. පින්නතුනි මාස ගණන් නොනා ඉන්න වෙනවා. දැකලා නැද්ද මාස ගණන් එකතන ඉන්න මිනිස්සු? එකතන මල මුත්‍රා කරන්න වෙන අපි. පින්නතුනි මේ ජීවිතේ කවදාවත් නොහිතන විදිහට ජරාවට ව්‍යාධියට පත් වෙලා පුදුම විදිහට දුක් විඳලා මැරෙන්න ඉන්න අපි. මට කියන්න මේකේ මොකද්ද පිරිමහන්න තියෙන වෛරය? මේකේ මොකද්ද මේකේ පිරිමහන්න තියෙන තරහව? මොනවාද ඇත්තන්ට මේකේ කතා කරලා බේරගන්න බැරි දෙයකට තියෙන්නේ? මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු හැල්මි දුවනවා. මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු තේරුම් ගන්න ඕන පින්නදුනි. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල හැරෙන්නවත් කාලයක් අපිට එන්නේ නැහැ. මම මේ බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔය ඇත්තෝ බණ අහනකොට මැරෙන්න පුළුවන්. ඒ නිසා බොහොම කරුණාවෙන් දේශනා කරන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය ඔය නිස්කාරණේ නම් ගෙවන්න එපා. නිස්කාරණේ නාස්ති කරන්න එපා.
දවත්තු බලන්ඩ මොනාගෙන්ද අපේ මනුෂ්‍යාත් භාවය නාස්තයෙන්. දැන් ඔය මේ පන්සලේ විහාර පින් කැටේ කී ගමනක් විතර කඩලා ඇද්ද? අයි මේ බෝධියක බල්බයක්වත් තිබ්බ හැකිද? ඇයි? මේ පැතිවල මොනවාද නැති මත්ද්‍රව්‍ය? මොනවාද නැත්තේ? හැම එකම තියෙනවනේ. මම මේ මොරටුවේ තරුණ මහත්තුරුන්ට අපේ තාත්තලාට යෝජනා කරන්න මේක ලොකු වගකීමක් තියෙන අපේ තරුණ මහත්තුරුන්ට. සත්පුරුෂ දරුවනේ සම්බුද්ධ ශාසනය මෙලෙස හරි පවතින්නේ සුරක්ෂිත වෙන්නේ මේ ලංකාද්වීපයේ පමණයි. මේකට අකුල් හෙලන දහස් ගානක් ඉන්නවා. මේකට බනහඬ මිනිස්සු වෙන එක වළක්වන්න හමුදුරුවනේ කියනවා මම කතෝලිකලු. මම එවලා තියෙන්නේ පල්ලියෙන්ලු. මට තියෙන අපවාද අවලාද. තව කියනවා කත්නූරුවේගේ බනහඬ යන්නේ හරකුලු. මොකක්ද ඒ ව්‍යායාමේ? මොකටද ඒ ඔට්ටු වෙන්නේ? පුදුම විදියට තරුණ මහත්තුරු බනහනවා. පුදුම විදියට තාත්තලා බනහනවා. පොඩි දරුවෝ බනහනවා. මේ තමයි සම්බුද්ධ ශාසනයේ ප්‍රබෝධය. මේ තමයි සම්බුද්ධ ශාසනය චිරස්ථතියේ තියෙන සුබ ලකුණු. අවුරුදු 5000කට වඩා පින්නතුනි සම්බුද්ධ ශාසනය පවතිනවා කියන එක පෙර නිමිති තමයි මේ පහළ වෙන්නේ. මේක දරා ගන්න බැරි මිනිස්සු මොකද කරන්නේ? පන්සල් යන තරුණය ඈත් කරන්න හදනවා. පන්සල් යන දරුවෝ ඈත් කරන්න හදනවා. අවලාද නගනවා, මඩ නගනවා. අනගාരിക ධර්මපාලතුමා කොච්චර ගුටි කෑවද? අනගාരിക ධර්මපාලතුමා කොච්චර බැනුම් ඇහුවද? ඒ නිසා මතක තියාගන්න මේ සියලු අපවාද මැඩගෙන මේ තරුණ මහත්තුරු දැන් පන්සල් යනවා. මේ පින්නතුන් හිතනවද මේ කොල්ලොන්ට හොරෙන් මොරටුවේ දුම්කල පළුවක්වත් විකුණන්න පුළුවන් කියලා? ඔය සමහර පටවුන්ගේ සාක්කුවල හැමදෙරනේ දැන් බැලුවක් තියෙන හකු පුරවලා දුම්කල පළු. ඔය පෙති කාඩයක් හරි තියෙන කොල්ලෙක්ගේ සාක්කුවේ. මේක නවත්තන්න ඕනේ. සමහර අම්මලා ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ අල්ලපු ගෙවල් වලට ඇහි කියලා බයටම මේ යමක්කමක් තියෙන අම්මගේ තාත්තගේ දරුවෝ ඇහි කියන බයට උදේට නැගිටලා රුපියල් 2000ක් තියනවලු කොල්ලගේ ස්ටූල් එකේ. ඇයි මෙහෙම සමාජයක් තියෙන්නේ? හැන්දෑවේ ගෙදර එනකොට අම්මගේ තාත්තගේ ඇඟේ ලේ ටික වතුර වෙලා තියෙන්නේ. හේතුව කොල්ල කුඩු ගහන්න බැහැ වෙලා. මේ ගෑනු පිරිමි ભેදයක් නැතුව පොඩි ළමයි අවුරුදු 17 18 කෙල්ලෝ මේක ඉවරයි. කොහෙද සම්බුද්ධ ශාසනයේ දියුණුවක් තියෙන්නේ මේ විදිහට ගියොත් එහෙම? දරුවෙකුට පාරේ බහලා යන්න බෑ. ඒ නිසා මම මේ තරුණ මහත්තුරුන්ට යෝජනා කරන්නේ මැදිහත් වෙන්න. මේක විකුණන එක නවත්තන්න. එක පොඩි දරුවෙකුටවත් කිසි දෙයක් විකුණන්න එපා. වැඩිහිටියෙකුටවත් විකුණන්න එපා. කොල්ලෝ බත් පැකට් එකක් කන්නේ නැහැ. තැන් වල පාරවල් ගානේ වෙරළයිනේ. රේල් පාර ගාන එක්කවල යකඩ කෑලි එක්කව කරනවා මොකේද? කුඩු පැකට් එක ගන්න. ගෙදරක ගෙයක් දොරක් ගේට්ටුවක් කරලා තියන්න පුළුවන්. මේක මෙච්චරම නැති උනේ. නිදහසේ පන්සල් ඇවිල්ලා සරප්පු දෙකක් ගලවන්න පුළුවන්. නිදහසේ පන්සල් ඇවිල්ලා බුදුන් වන්දලා යන්න පුළුවන්. බුදුගේ ලොක් කරලා තියන්න වෙලා තියෙන්නේ. පින් කැටේට අගුළු දාන්න වෙලා තියෙන්නේ. කොහොමද නිදහසේ වඳින්නේ? මොරටුවට ලොකු වගකීමක් තියෙනවා. නිවන් දකිමු. නිවන් දකින්න බණ අහන්න බණ කියන්න පුළුවන් රටක් ඉතුරු වෙන්න ඕනේ. ඒකට සුදුසු මොරටුවක් ඉතුරු වෙන්න ඕනේ. ඒ නිසා
මේ බණහඬ ඇවිල්ලා ඉන්න තරුණ මහත්තුරු ශබ්ද විකාශන ඇහෙන යන්ත්‍රයේ මාන්නේ ඉන්නවා නම් මේකට පෙරමුණ ගන්න, මේකට මූලිකත්වය ගන්න. මේ පොඩි පැටව මෙලෝදයක් දන්නේ නැහැ. මේ ලෑලි ගහපු ගෙදර ඉන්නේ, අම්මගේ තාත්තගේ තැන ඉන්නේ. අවුරුදු 24යි 25යි. එක අම්ම කෙනෙක් හාමුදුරුවනේ මට කන් දෙකේ ෆොටෝ එකක් ගහලා එවලා තියෙනවා. අර කන් දෙක ඉරිලා ගිහිල්ලා අයියේ. එකපාරම පිටිපස්සෙන් ඇවිල්ලා අත් දෙක තියලා කරාඹු දෙක ඇදගෙන ගියාලු. කවුද? පුතා. එකම පුතා. ලේම් මසින් ජාතක කරලා කුසතුල රඳවගෙන ඉඳලා ලේ කිරි කරලා පොවලා අම්මගේ තාත්තගේ ආදරය සෙනෙහසවත් දෙන්නේ නැති මට්ටමට දරුවපත් වෙන්න ව්‍යසනයේ බලපෑවා. ඒ නිසා මම යෝජනා කරන්නේ මොරටුවේ කුඩු නැති වෙන්න ඕනේ. ඔක බෑ කියලා හිතනවද? මේකට පෙරමුණ ගන්න ඕන තරුණයෝ. එක තරුණයෙක් හාමුදුරුවනේ කියනවා ඒ කොල්ලා මෙලහටත් ඇතුලේ ගිහිල්ලා ඇති. ඔය මාසයක් විතර වැඩි කියනවා හාමුදුරුවන්ගේ බණ අහන්න පටන් ගත්ත දා ඉඳන් මම යනවා හාමුදුරුවනේ බන්ධනාගාරවල බණ කියන්න. මීගම් බන්ධනාගාරේ වැඩිපුරම කවුද ඉන්නේ? අවුරුදු 18 19 20 21 කොල්ලෝ අයත් කියලා තියෙනවා බන්ධනාගාර අධිකාරියතුමාට අර හාමුදුරුවෝ ගෙන්නලා දෙන්න කියලා. කොල්ලෝ පොරොන්දු වෙනවා ආයෙ කරන්නේ නැහැ කියලා. තරුණයෝ බණ අහන්න පටන් ගත්ත එක දරන්න බැරි ලොකු පිරිසක් ඉන්නවා. මිනිස්සු බණ අහන්න පටන් ගත්ත එක දරන්න බැරි ලොකු පිරිසක් ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ තර්ජන, ගර්ජන, අවලාද එමටයි. ඔය අපේ පොලිසිය මහත්තුරු නිලධාරී අවුවක් වැස්සක් නැතුව නිමට එනකොටම කියන්නේ යන්න හැම තැනම කොහොම හරි ආපහු වාහනයට ගොඩ කරලා යවනවා. හැම තැනම මේ තරුණ මහත්තුරුන්ට පුතේ හොඳට මතක තියාගන්න. මේ ගෙදර තියෙන රයිස් කුකර් එක ගිහිල්ලා විකුණනවා. කිසි දෙයක් නැහැ ගෙවල් වල ඇයි? මේකට හැබ්බැහි වෙලා. අර කොල්ලා කියනවා හාමුදුරුවනේ මම ගහන්නේ මම විකුණුවා කියලා. මේ ධර්මයේ ආශ්චර්ය කොච්චරද කියනවා නම් විකුණන පැටව දැන් නවත්තලා තියෙන්නේ. විකුණන්නේ මම හොදෙන් කොහොමද ඊළඟ නඩුවට සල්ලි? කොල්ලා කිව්වා ඇතුලේ යනවා කියලා. තරුණයෝ සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. මෙලෝකේ සියලු රතීන්ට එහා ගියපු රතිය මොකද්ද? ධර්ම රතිය. ධර්ම රතිය දැනුණොත්, ධර්ම රතියට හුරු වුණොත් ඒක කිසි කෙනෙකුට වළක්වන්න බෑ. එකෙන් බේරෙන්න බෑ. අර කොල්ලා කියනවා හාමුදුරුවනේ ඔය මම ඇතුළේ ගියාට කමන්නේ තව ලොකු පිරිසක් මේකෙන් බේරෙයිලු. ධර්මයේ ආශ්චර්ය කොච්චරද කියනවා නම් බුදුවරු උගන්වන්නේ. සම්දිට්ඨිකෝ සාන්දෘෂ්ටිකයි. අස්පනා පිට ප්‍රතිඵල ලැබෙන සුළුයි. හිරේ ගිහිල්ලා හරි කමක් නැහැ. මේක හදා ගන්න ඕන කියන තැනට දැන්පත් වෙලා තියෙනවා. ඒ නිසා ඔය අයිස් විකුණන එක නවත්තන්න මත්ද්‍රව්‍ය. එක පෙති කෑල්ලක්වත් විකුණන්න එපාය. මේක හැදෙන්න ඕනේ. මේ පිපෙන්නත් කලින් සමහර මල් පර වෙනවා වගේ පොඩි උන් නැති වෙනවා. ඔය පේනව නේද කැහුටු ගහිච්චංගව. එන්ට කණ්ඩත් බෑ බුදියන්නත් බෑ. සමහර ඔය තරුණයෝ කියනවා හාමුදුරුවනේ කොහොම හරි මේක නවත්තලා දෙන්නලු. ඉන්න බෑ. අම්මලා තාත්තලා දහදුක් විඳලා මොනදින දවසට දුරකථන නැමතුම් කොහොමද 1000කට වැඩියෙන් එනවනේ. ඒ මැසේජ් පණිවිඩ මගේ අර එක WhatsApp ගිණුමක් බෑන්ඩ් වෙලාම ගියා. ඇයි
එන මැසේජ් ප්‍රමාණය වැඩි රිප්ලයි දවසට 7000කට විතර වැඩියෙන් මැසේජ් එනවා. අතරින් පතරින් බලනකොට මොනවාද තියෙන්නේ? හාමුදුරුවනේ පුදුම දුකක් විඳින්නේ දරුවන්ගෙන් ස්වාමියාගෙන්. සමහර තාත්තලා මන්නම් කියන්නේ ඔය අපි හිතමු සිගරට් එකක් බොනවා කියලා. කොහොමද රුපියල් 200ක් 150ක් විතර වෙනවනේ. මම පොඩි වැඩක් කියන්නම් පුළුවන් නම් හෙට ඉඳන් කරන්න. එක සිගරට් එකයි හොඳ. පැහැදිලිද දන්නේ මේ තරුණයන්ට මං කියන එක. එක සිගරට් එකයි. අර කඩේ තියෙන රුපියල් 150ට විතර බීම බෝතල්. බීම් බොන්න කියනව නෙමෙයි. ඔය බීම් බෝතලයක් ගන්න. අරගෙන ගෙදර රන් ගිහලා පොඩි කෝප්පයක් ගන්න. ඔක නේ අර කෝප්පෙට වක් කරලා ගෙදර පහන තියෙන තැන තියෙනවනේ. උදේටයි හැන්දෑවටයි බුදුහාමුදුරුවන්ට ගිලම්පස තියන්නෝ. පිං සිද්ධ වෙන්නේ නැද්ද? මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ පින්නතුනේ. බලන්නකො සිගරට් එකකින් කරන්න පුළුවන් දෙයක්. ඇයි ඉතින් කරන්නේ නැත්තේ? බැරිකමද නොකරනකමද? මේක හෙට ඉඳන් පටන් ගමු. දරින් ගන්න ඇසේර මොරේ තියෙන කඩවල වලට බීම් බෝතල් ගන්න කියලා. හෙට ඉඳන් පටන් ගන්න. ඔය බණ කියන්න වෙලාවක් නැහැ. දැන් විනාඩි 45ක් ඉවරයි. මට වෛද්‍යවරු කියලා තියෙන හාමුදුරුවනේ විනාඩි 45කට වඩා කියන්න එපා කියලා. තව බණක් තියෙනවා. ඔය පුද්ගලික වශයෙන් දන් දීලා මේ ලෝකේ ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා බුදුහාමුදුරුවෝ. හෙට ඉර පායනවා සත්තයි. තරුණ මහත්තුරුන්ට ජීවිතය ගැන අදහසක් නැත්තම් අර මුස්පේන්තුකම වැඩි නම් සමහර කොල්ලෝ ඉන්න ආතබ්බුතන් නැතුව ඉන්නවනේ. එහෙම රස්සාවක්වත් නැත්තම් කවදාවත් පුතේ ඔය ගෙවල් වලට ලාපාන්දර 2-3 වෙනකම් ෆෝන් ඔබ බයින්න එපා. උදේ 10-11 වෙනකම් බුදියන්න එපා. අය කොල්ලෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. කොල්ලෙක් වුණාම හොඳ අභිමානයක් තියෙන්න ඕනේ. ඔය අසුරු කරන්නේ කවුද කියන එක පුතේ තේරුම් ගන්න ඕනේ. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි අපේ ඕජි මහත්තයාගෙන් අහුවත් කියයි. හොඳට බලන්න ඔය මොකක් හරි වුණාම අප දෙන්න දෙන්නේ කවුද? එක්ක බිරිඳ එක්ක අම්මා එක්ක තාත්තා. කවදාවත් යාළුවෙක් එනවද? කවුද උසාවි ගානේ කොට වෙන්නේ? යම් බාණ්ඩ දවසක මොරටු උසාවියේ ගාව නඩු දිනවලට කවුද ඉන්නේ එළියේ? පොලියට සල්ලි අරගෙන ගිහිල්ලා අප තියන්නේ. මේ කොල්ලොන්ට මෙව්ව තේරෙන්නේ නැහැ. මේ කොහෙවත් යන්නේ උන් ලොකු කරගෙන ඉන්නේ. ඒ නිසා සත්පුරුෂ දරුවෝ කාලෙකින් හම්බෙච්ච ඔය මනුෂ්‍යාත් භාවයෙන් නැති කරගන්න එපා පුතේ, විනාශ කරගන්න එපා. හොඳ අභිමානයක්, හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. අම්මගේ තාත්තගේ යුතුකම් ටික කරන්න වෙනසෙන්න යන්න එපා. මම පොඩි යෝජනාවක් කරනවා මේ තරුණයන්ට. කිසි කෙනෙකුගේ අතකොළු වෙන්න යන්න එපා. පුතේ කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න යන්න එපා. හොඳට ඉගෙන ගන්න. විනයෝච සුසික්කතෝ. හික්මීමත් එක්ක විනයක් තියෙන්න ඕනේ. විනය අධ්‍යාපනයත් එක්ක තියෙන්න ඕනේ. තරුණේ වුණාම මේ පෞරුෂය තුලින් ගන්න ඕන වැඩක් මං කියන්න. ඔය තරුණයන්ට කේන්ති යන්න නරකයි. මම මේ අම්මලාගෙන් තාත්තලාට පොඩි යෝජනාවක් කරන්න පුළුවන් නම් අද ගිහිල්ලා බලන්න. දැන් යන ගමන් කියන්නකෝ ඉස්කෝලේ 9-10 පැටව ඉන්නව නේද? උසස් පෙළ පන්ති වල එහෙම. ගිහින් කියන්නකෝ පුතේ ෆෝන් එක අද දෙන්න, හෙට උදේ දෙන්නම් කියලා.
අය මරන්න හදනවා නෑ නිකන් මං කියනවට කරන්න බලන්න පුළුවන් ද කරන්න අය බෙල්ලල දා ගන්න ඕම් පෞරුෂය කොල්ලොන්ගේ එහෙම තරුණයෝ හයිබ්‍රිඩ් විදියට හැදලා හරියනවා දරා ගන්න පුළුවන්කමක් තියෙන්න ඕන කෙල්ලොන්ට ඊට හපා මරනවා ෆෝන් එක නැති වුණොත් එහෙම මේ පොඩි පැටව වැබ්බැහි වෙලා ඉන්නවා මොකේද මොරටුවේ ළමයි ගේම් ගහනවද නැහැ වීඩියෝ ගේම් මෙහෙ නැතුව ඇති බොන්නෙත් නැහැ මොකවත් නැහැ නෙමෙයි ඔය සම්පූර්ණව නවත්තන්න පුතේ මේ අර බොයිලර් වාගේ ළමයි හැදෙන්නේ ඉගෙන ගන්නෙත් නැහැ අවසාන වෙන්නේ කාට හරි පාවිච්චි වෙන එක මට හරි දුක හිතුණා අර මේකමේ බන්ධනාගාරයට ගිහිල්ලා මේ හොඳ දඩබ්බර කොල්ලෝ භද්‍ර යවුවනේ ජීවිතේ මොකක් හරි වුණොත් පුතේ කවුරුවත් නැහැ කවුද ඉන්නේ අම්මයි තාත්තයි විතරයි බිරිඳ විතරයි ස්වාමියා විතරයි ගෙදර අම්මයි තාත්තයි හොඳට ඉන්න අර මං කාරණා දෙකක් කිව්වා හෙට ඉඳන් එක කුණුහරුපයක්වත් කියන්න එපා ගෙවල් වල. ඉරහඳ වගේ විශ්වාසයෙන් මෙව්වා කිව්වට ඔය ඇත්ත හැදෙන්නේ නැහැ. මොකද මේ ජීවිතය යන පළවෙනි බණයි. කිසි කෙනෙකුට ගෙවල් වල තෝ කියලාවත් කතා කරන්න එපා. ඔය අම්මලත් දැනගන්න ඕන අර ටිකක් ඔය නේද අපිලි වලට ඉන්නවා කියලා කියනව නෙමෙයි. ඔය ඇත්තන්ගේ ගෙවල් වල එකට කියනවද නැහැ? අර එහෙම මේ කත්තට පොල්ලට ඉන්න එපා ගෙවල් වල. එකට එක කියන එක නවත්තන්න. අර පැත්තේ එකක් කිව්වොත් මේ පැත්තේ 60ක් විතර කියලා නවත්තන්න. ගෙදර කොහෙවත් නිමෙන තැනක් තියනවද? කවුරු හරි ඇවිලනකොට ඇවිලනවා මිසක්කන් කවුද නිමෙන්න හදන්නේ? හදවතට තට්ටුවක් දාලා බලන්න අපේ ගෙදර කවුද නිශ්ශබ්ද වෙන්න හදන්නේ කියලා. එකෙකුට එකෙක් නෑනේ. එහෙම හරියන්නේ නැහැ. ඒ නිසා මම බොහොම කරුණාවෙන් දේශනා කරනවා. ඔය කාලෙකින් ලබාගත්ත මේ මනුෂ්‍ය ආත්ම භාවය සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න. කාලෙකින් ලබාගත්ත මනුෂ්‍ය ආත්ම භාවය අපේ අම්මා තාත්තා එක්ක දරුවෝ එක්ක බිරිඳ එක්ක ස්වාමියා එක්ක ඔය වෛරක්කාරකම් පිරිමහන්න හදන්න එපාය. වෙල්ල පින්නතුනේ හරි හොඳට ඉන්න මේකේ මැජික් එකක් නැහැ. ජීවිතේ පුළුවන් නම් අර අනේකට ගරු කරන්න පුරුදු වෙන්න. පැහැදිලිද මම මේ කියන එක? අර අනේකට අර හොඳට අරකට මොකද්ද කියන්නේ? අනේකගේ ආත්ම ගෞරවය රකින්න පුරුදු වෙන්න. ගාරවෝච නිවාතෝච. ඇත්ත බලන්න අපි ගාව තියෙන්නේ මොනවාද කියලා. මේ පැත්තේ වල ඉන්නවද ගතු කේලම් කියන මිනිස්සු නැහැ. පද හදන මිනිස්සු ඉන්නවද මොරටුවේ? මොරටුව හොඳයි. එහෙම ඒවා මොරටුවේ නැහැ. ඇත්තොන්ගේ රියැක්ෂන් වලින් මට තේරෙනවා මොරටුවේ තරම් වෙන කොහෙවත් එහෙම නැහැ කියලා. කවදාවත් ඔය මේ දහම් පාසලක් තියෙනවනේ හාමුදුරුවනේ. එහෙනම් බැලිය හැකි. මරෙන්ඩ හදනවනේ හාමුදුරුවනේ භක්ති ගීත කණ්ඩායමකට දරුවා දැම්මේ නැත්තම් එහෙම. මේ පොරාලන ශිෂ්‍ය නායකකමට නෑ. ඒක ජනාධිපතිවරණේ වාගේ. එක අම්මා කෙනෙක් මට කියනවා එක ඉරිදාවක්වත් ඇරියේ නෑලු. මං කිය මොකටද? හැමදාම දහම් පාසල් ලැබවලු. ශිෂ්‍ය නායකකමට ඉල්ලන්නලු ඉන්නේ. එක ඉරිදාවක්වත් නෝරදවා දහම් පාසල් ලැබවලා තියන්නේ ඇයි? ශිෂ්‍ය නායකකමට. එව්වා ලෙඩ හොඳේ. අර දහම් පාසල් තරඟ තියෙනවනේ. ඔව්වට දැම්මේ නැත්තම් දායකකමනුත් එක්ක අසන. මෙව්වා ගානේ පොඩි හාරුන්ට පද හද යනවා හැම තැනම. මං කියන විදිහටම කියන්නද? බණින්නේ ගුරුවරුන්ට. එවුන්ට ඕනේ උළු දාගෙන තියෙන්නේ. ඔය
ශාසනයත් එක්ක ගනුදෙනු කරනකොට මං හොඳටම දන්නවා කොළඹ මේ පැතිව ලෝක වැඩි. ඇයි හැමතැනම පන්සල්නේ? මෙතන හාමුදුරුවෝ චුට්ටක් හරි මොකක් හරි කිරුවොත් එහෙනම් මොකද කරන්නේ? ඔය පාංශකූල පිරිමහ ගන්න උවමනාවට දායකම් කරන්න එපා. පැහැදිලිද මං කියන එක? අරමුණ පරමාර්ථය වෙන්න ඕන බෞද්ධයෙක් වෙලා ඉපදුනහම ඒ කරන්න ඕන ටික කරන්න. සසර ගමන සුවපත් කරන්න. මේ දුක් විඳින එකෙන් අත් මිදෙන්න. මේ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ බණහඬ ආපු අම්මලාට තාත්තලාට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔය මං හැමදාම කරන යෝජනාවක් තමයි පින්නතුනේ. අප්පා මේකේ සෑහෙන්න තියෙනවා කියවන්න. ඔය දාද ගෙදර ගිහිල්ලා ජීවිතේ බුද්ධවත කරන්න පුරුදු වෙනකොට හෙට උදේම නැගිටලා බුදුහාමුදුරුවන්ට මේක අපේ තාත්තලා කරන්න ඕනේ. මේවා ඇත්ත කරන්නේ. මේවා නොකරන එකේ ප්‍රතිඵල ලැබෙන්නේ කවදටද? කවදටද හම්බෙන්නේ? අර ධනංජානි සූත්‍රයේ දේශනා කරනවානේ ධනංජානි බමුණ අන්තිම වෙලාවේ ධනංජානි කියනවනේ සරියුත් හාමුදුරුවන්ට හාමුදුරුවනේ මට ඉන්න බෑ ඔළුව දෙප ධනංජානි කියලා කියන්නේ හොඳ සල්ලිකාරයෙක් රජුරවන්ට හේතු වෙලා ඔය එක එක ජඩ වැඩ කරු මිනිස්සේ රජුරොත් එක්ක හිටියේ. අන්තිමේට සරියුත් හාමුදුරුවෝ ඇවිල්ලා අහනවා කොයි රජුරෝ කොයි යාළුවෝ? ධනංජානි නරකයේ පේනවා. ජරාවට ව්‍යාධියට පත් වෙලා දුක් විඳිනවා. ඒ නිසා මේ සෑම දෙයකින්ම හිත හදා ගන්න. අපේ තාත්තලා මේවා කරන්න, අපේ තරුණ මහත්තුරු කරන්න. හෙට උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට ගෙදර අර වීදුරුවක් අරගෙන ඕකට වතුර ටිකක් දාලා භාග්‍යවතුන් වහන්සේට උදේ පාන්දර පැන් පූජාව කරන්න. සත්තයි වරදින්නේ නැහැ පින්නතුනේ. හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර බුදුන් වදින්න. ඔය මට්ටමට හදාගන්න. අපි කවුරුත් ජරාවටයි ව්‍යාධියටයි පත් වෙලා මරණය වැළඳ ගන්න මිනිස්සු. මේ ධර්මතාවය ඔබ සියලු දෙනාට අවබෝධ වේවා. සාදු සාදු. මේ උතුම් වූ පින්කම සිද්ධ කරන්නට යෙදුණා. ඉහත ධර්මදේශනාව ආරම්භයට පෙර මන් සඳහන් කරපු ආවගිය උදව් උපකාර කළ ලොකුඩා සෑම සියලු දෙනාටවත් මම මේ අද තමා දන්නේ අපේ ගෙදර යන්නේන බොහොම මේ හිතවත් පිරිසක් කියලා. අපේ අයියාගේ යාළුවෝ කියලා. ඒ අයියට යාළුවෝ ඉතින් ගොඩක් හිටියන්නේ නේ. අදටත් ඉන්නවා. ඉතින් කවදාවත් හිතුවද අපේ ගෙදර යනකොට මේ ගෙදර පොඩි එකාගෙන් අපේ පන්සලේ බණක් අහන්න හම්බෙයි කියලා. ඒව හැම තමයි මේ ලෝකේ. එහෙම අපි හිතන ඒවා වෙන්නේ නැහැ. වෙන්නේ මොකද්ද කියලා අපිට හිතා ගන්නත් බෑ. එච්චරටම අවිනිශ්චිතයි. කෙසේ හෝ වේවා පින්කම් බොහොම සාර්ථකයි, සංවිධානාත්මකයි, හරි පිරිසිදුයි, හරි පිළිවෙලයි. හිතේ තිබ්බේ කොයි විදිහටද පින්කම කරගන්න ඕන කියලා ඒ විදිහටම සිද්ධ කරා. බාධා එන්න ඇති, ගැටලු එන්න ඇති, හිත රිදීම් කලකිරීම ඕන තරම් ඇති වෙන්න ඇති, ප්‍රශ්න එන්න ඇති. සියල්ල මැඩගෙන ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේලාගේ අවවාද උපදෙස් මත අපූර්වට සිද්ධ කරගන්න යෙදුණා. මේ ඉහත සඳහන් කරපු සියලු අරමුණු සාක්ෂාත් වේවා. මේ පරලෝ ගියපු සියලු දෙනාට පින්පෙත් හේතු වාසනා වේවා. සුජීවත්ව ඉන්න අම්මට තාත්තට දෙමව්පියන්ට පින් අනුමෝදන් වේවා. යන්නේන ගමන බිමන කරන්න කියන රැකී ආරක්ෂා ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. වැඩ ඉන්න ගෞරවනීය පින්වත් මහා සංඝරත්නයට මේ පින් කුසල් හේතු වාසනා වේවා. දෙවියන්ට පින් අනුමෝදන් වේවා. මං හදපු මගේ අම්මට තාත්තට පින් අයිති වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු 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 කියලා පින් අනුමෝදන් වෙමු.
ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා. තෙරුවන් සරණයි.